ආයුබෝවන් මම ජෝතිර්වේදී සේනක මෙන්ඩිස් මම මීට පෙර වීඩියෝ කීපයක් මගේ චැනල් එකට මුදා හැරියා විවාහය සම්බන්ධයෙන් කුජ දෝෂය සම්බන්ධයෙන්. ඉතින් හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් තමයි මේ කුජ දෝෂයට කරන ප්‍රතිකර්ම ගැන. එතකොට අපි බලන්න ඕන මේ ප්‍රතිකර්ම වලට වැඩිය කුජ ග්‍රහයා කියන්නේ කවුද කියලා. කුජ ග්‍රහයා යනු අධික සූර්යාට පසු කේන්දරේ රාශිය වල ඉන්න තේජෝම ග්‍රහයක්. ඒ කියන්නේ අධික තේජෝ ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා කියන්නේ. ඉතින් කුජ ග්‍රහයා රාහු වාගේම කඩාකප්පල්කාරී ග්‍රහයක් වෙනවා විවාහයට. එතකොට විවාහයට කඩාකප්පල්කාරී ග්‍රහයක්. එතකොට මම කිව්වා මේක දල කේන්ද්‍රයට වැඩිය භාව කේන්ද්‍රේ මුල් කරගෙන තමයි කුජ දෝෂය හොයන්න ඕන කියලා. එතන කුජ ග්‍රහයා හත් පැන්නට උදාවීම, කාම ත්‍රිකෝණයට උදාවීම, කාම ත්‍රිකෝණය යනු 3 7 11 වාගේ කාම ත්‍රිකෝණයට උදාවීම, ඒ වාගේ 12 වෙන්නට උදාවීම, ලග්නයට උදාවීම, ඒකම 4 වෙන්නට උදාවීම. මේ කියන භාව කේන්ද්‍රයකින් තමයි මේ උදාවීම හොයන්න ඕනේ. එතකොට කුජ ග්‍රහයා මේ කේන්ද්‍රයක උදාවීම ඒකම සමසප්තම දෘෂ්ටිය 7 වෙන්නට උදා වුණාම දැක්කහම සමසප්තම දෘෂ්ටිය දැම්මහම මේ කුජ දෝෂය බොහෝ දුරට බලපෑම් ඇති කරනවා. මේ කුජ ග්‍රහයා අධික තේජෝ ග්‍රහයක් හින්දා මේකට හුඟක් අය ප්‍රතිකර්ම අහලා තිබුණා. මේ ප්‍රතිකර්ම ගැන නම් කියද්දි මට තියෙන්නේ ඒකක්ම දේ තමයි කුජ ග්‍රහයා කියන්නේ අධික තේජෝ ග්‍රහයක්. ඒ කියන උෂ්ණ ගින්දර ගිනිකාරක ග්‍රහයක් හින්දා බොහෝ දුරට බොහොම ඉක්මනින් ප්‍රතිකර්ම අහන්නේ නැහැ. මොකද ඊටාම බල සම්පන්න ග්‍රහයක් කුජ ග්‍රහයා කියන්නේ. ඉතින් නිතරම අපි බලන්න ඕනේ කුජ ග්‍රහයාගේ බලය මර්ධනය කරන්න ඉන්න ග්‍රහයෝ කවුද කියලා. විශේෂයෙන්ම තේජෝ ග්‍රහයේගේ බලය මර්ධනය කරන්න පුළුවන් ආපෝ ග්‍රහයක්. ආපෝ ග්‍රහයෝ තමයි ඒ කියන්නේ ජල ග්‍රහයෝ තමයි අර ගින්දර වතුර දාලා නිවනවා වාගේ සඳු ග්‍රහයා. විශේෂයෙන් ආපෝ ග්‍රහයා සඳු ග්‍රහයා තමයි කේන්දරේ ඉන්න ආපෝ ග්‍රහයක්. ඒ වගේම සිකුරු ග්‍රහයත් ආපෝ ග්‍රහයක්. එතකොට මේ සිකුරුගේ සඳුගේ බලය කේන්දරයේ වර්ධනය කරපුවාම බොහෝ දුරට අර කුජගේ පීඩාකාරී බව, මර්ධනකාරී බව, කඩාකප්පල්කාරී බව හුඟා දුරට මර්ධනය වෙනවා. එතකොට මේ කුජ ග්‍රහයාගේ මර්ධනය වීම තුළින් විවාහයේ බොහෝ දුරට අර ප්‍රශ්න කොච්චර තිබ්බත් අල්ලගෙන ඉන්න පුළුවන් ගතිය පැවැත්මේ බලය ඇති වෙනවා. සඳු ග්‍රහයා හෝ සිකුරු ග්‍රහයාගේ බලය වර්ධනය කරපුවාම එතකොට මේකට අපි කියන්නේ සාත්වික ප්‍රතිකර්මයක්. මේක අර මැණික් පළඳනාවක් මගින් තමයි කරන්නේ. ඒක හොඳ මැණික් ගල් හොයාගෙන ඒ මැණික් ගල් පැළඳීමෙන් බොහෝ දුරට මේ කුජගේ බලය වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ. මර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකටත් අපි කේන්දරයේ පරීක්ෂා කරන්න ඕනේ. තේජෝ ග්‍රහයාගේ බලය වාගේම අර ආපෝ ග්‍රහයාගේ බලයත් හොඳයිද මේ කේන්දරයට කියලා. දැන් සඳු ග්‍රහයා අපි සඳු ග්‍රහයා ගත්තොත් එහෙම කේන්දරයේ සුබයිද කියලා බලන්නේ. සඳු ග්‍රහයාත් නීච සතුරු නොවි 22 වන දෙකරණාධිපති 64 වන නවාංශකාධිපති 6 වෙන්නාධිපති නොවි ඉන්න ඕනේ. එතකොට මම මීට පෙරත් කිව්වා අපි අසුබ ග්‍රහයේ බලය වර්ධනය කරන්නේ. එතකොට ඒ ග්‍රහයාගේ අසුබතාවය තමයි වර්ධනය වෙන්නේ. දැන් 22 වන දෙකරණාධිපතිගේ බලය වර්ධනය වුණත් 64 වන නවාංශකාධිපතිගේ බලය වර්ධනය වුණත් දැන් 6 වෙන්නේ බලය අනිවාර්යෙන් වර්ධනය කරන්න හොඳ නැහැ. රෝග පීඩා ඇති කරන ග්‍රහයන්නේ. දැන් සඳු ග්‍රහයාට 6 වෙන්නේ අයිතිය ඇති වෙලා සඳු ග්‍රහයාගේ බලය දැන් අපි කියමු චන්ද්‍රකාන්ති මැණික් ගලක් දාලා වර්ධනය කෙරුවොත් එතකොට ලෙඩ දුක් වැඩි වෙනවා. කුජගේ බලය යම් තාක් දුරට දුර්වල වුණත් ලෙඩ දුක් වැඩි වෙනවා. අන්න ඒ වගේ මේක මේ ඊටාම දීර්ඝ විස්තරයක් තමයි මේ කෙටියෙන් කියන්නේ මේ ග්‍රහයේගේ බල දුබලතා හඳුනා ගැනීම ගැන. එතකොට මේ මම කියන්නේ මේකට භාව කේන්දරේ මුල් කරගෙන තමයි මේ හැමදේම කරන්න වෙන්නේ. ඉතින් ඒකම ඇහලා තිබුණා මගෙන් මේ දෙවියන්ට කරන දැන් සාමාන්‍ය පුද පූජා වලින් දැන් කතරගම දෙවියෝ වාගේ තමයි ස්කන්ධ කුමාරයා තමයි මේ කුජ ග්‍රහයාගේ
වෙනුවෙන් පෙනී හිටින්නේ. එතකොට කුජ ග්‍රහයටගේ බලය හුඟක් දුරට කතරගම දෙවියන්ට ස්කන්ධ කුමාර දෙවියන්ට පුළුවන් ඒ දෝෂය භංග කරලා දෙන්න. ඉතින් කතරගම දෙවියන්ට කරන පුද පූජා, ඒ වගේම ගණ දෙවියන්ට කරන පුද පූජා, ඒකම උඩමළුවේ බෝධියකට දැන් කියන්නකො දැන් උඩමළුවේ විහාරස්ථානයකට ගියත් උඩමළුවේ බෝධියක් තියෙන තැනක් හොයා ගන්නව නම් හොඳ මහත් අනුහස් තියෙනවා උඩමළුවේ බෝධීන් වහන්සේ නමකට ඒ කරනකොට අබ තෙල් පහන් පත්තු කිරීමෙන් බොහෝ දුරට කුජගේ බලය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වාගේ සාත්වික ප්‍රතිකර්ම ගොඩක් තියෙනවා. ඉතින් මේ මැණික් ප්‍රතිකර්මත් තියෙනවා. ඒකම තමන් විවාහ ජීවිතය අවබෝධයෙන් ගෙනියනවා නම් වඩාත්මත් හොඳයි. ඒ වගේම ඉතින් මගේ දැනුම් දීම නම් මගේ තියෙන දැනීම අනුව නම් හොඳම දේ තමයි බුද්ධිමත් තීරණයකට අනුව කුජ දෝෂයක් තියෙන කෙනෙක් කුජ දෝෂයක් තියෙන කේන්ද්‍රයක්ම හොයාගෙන විවාහය සිද්ධ කරනවා නම් බොහෝ දුරට අර ප්‍රශ්න ගැටලු මගේ හැරලා යනවා. ඉතින් මේ තවත් වීඩියෝවකින් මම නැවත හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.